welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්දේ ඔයගොල්ලන්ට කියන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේක අපේ ඔෆිස් එකේ අපි පුංචියට පැවැත්වූ අවුරුදු උත්සවය. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට. ඉතින් මේක අපි පැවැත්වුවේ නම් අවුරුද්දට කලින් ඒකට දැන් තමයි අප්ලෝඩ් කරන්නේ. ඔන්න ඉතින් අවුරුදු උත්සවේ ආරම්භ කළා. අලියට ඇස තැබීම ඒකත් එක්ක තමයි අවුරුදු උත්සවේ ආරම්භ කළේ. අර අනිත් අවුරුදු උත්සවවල වගේ පොල් දෙහෙන් පහන් පත්තු කරන ඒවා පිළිගැනීම් කතා ආරාධිත අමුත ඒ කිසිම දෙයක් මේකේ තිබුණේ නැහැ. මම ඔයාලට මුලින්ම කිව්වනේ අපි මේක පොඩියට පැවැත්වුව හරි විනෝදයට පැවැත්වුව අවුරුදු උත්සවය. ඒ නිසා ලොකු දේවල් මොකුත් නැහැ. ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් අවුරුදු උත්සවය අපේ ඔන්න ඔතනින් තමයි ආරම්භ කළේ. හරිම විනෝදයි. කඩාගෙන පෙරලාගෙන ගිහින් තියන්න. හරියටම හරි. තේරෙන්නේ මේ කකුලේ පුඩු හරියට හොයන්නේ. තේරෙන්නේ නෙමෙයි. උඹලාව තියන්න ඕන. උඹලාව. අරාවන දිවසම හරිම දාලා තියන්න. මගෙත් තියෙනවා. දෙකම තියෙනවා. අලියට ඇස තැබීම තරඟය ඔහම ඉවර වෙනකොට ඊළඟට තිබුණේ හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම. ඉතින් ලොකු ඉඩ ප්‍රමාණයක් තිබුණේ නැති නිසා අපි කට්ටි දෙකකට වගේ තවන්නේ තරගෙත් තිබුණේ. හැම අවුරුදු උත්සවයකම තියෙන බැලුම් පිපිරීමේ තරගෙත් අපි ඔන්න පැවැත්වුවා. ඉතින් ඒක තිබුණේ මෙන්න මේ විදිහට. දිකටට නූල දාන්න යන්නේ අපි දැන්.
ඉදි කටට නූල දැමීමේ තරඟ ඒ විදිහට ඉවර වෙනකොට ඊළඟට තිබුණේ යෝගට් කවන්න. අන්දයට යෝගට් කවන්න. ඉතින් අපි යෝගට් කැව්වේ ඇත්තටම මාසෙකකින් තමයි ඇස් දෙක ගැට ගැහුවේ. ඇස් දෙක ගැට ගැහුවත් නෙමෙයි ඇස් දෙක වහගත්තේ. අන්න ඔය විදිහට මාසෙකින් ඇස් දෙක වහගෙන තමයි යෝගට් කැව්වේ. ඇත්තටම මට මේක වොයිස් කරද්දිත් hina යනවා. ඒ තරම් හරිම විනෝදෙන් තමයි අපි ඒක තිබ්බේ. ඊළඟට තිබුණේ බැලුම පිපුරවන්න. ඒ කියන්නේ තමන්ගේ බැලුම පුපුර ගන්න නැතුව අනිත් කෙනාගේ බැලුම පුපුරවන්න තමයි තිබුණේ. තමන්ගේ බැලුම පරිස්සම් කරගෙන. ඔන්න මේ තරගෙත් ඔන්න හරි විනෝදෙන් පැවැත්තුවා. හැබැයි මේ තරගේ අන්තිම වෙද්දී චූටි දුක හිතෙන දෙයක් අපි හැමෝටම සිද්ධ වුණා. ඒකත් බලන්නකො වීඩියෝ එකේ. මම ඊට පස්සේ කියන්නම් මොකක්ද එතනදී උනේ කියලා. Archani Gabadiya. ඉතින් බැලුම් ඒ පිපිරවීමේ තරංගයේ අවසානයේ මම ඔයාලට දුක හිතෙන දෙයක් වෙනවා කියලා කිව්වා. ඒක මට හිතුණා මේ වීඩියෝ එකේ අන්තිමටම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ ඒ තරගෙන් පස්සේ පැවැත්වුවේ බනිස් කෑමේ තරගෙ. ඔන්න ඔය විදිහට තමයි අපි බනිස් කෑවේ. මොකද ගැට ගහලා එහෙම පවත්තන තරම් අපිට එතන පරිසරයක් තිබුණ නැති නිසා මෙන්න මේ විදිහට අතේ තියාගෙන තමයි බනිස් ගෙඩිය හැමෝම කෑවේ. ජයග්‍රහණය ලබන්නේ දර්ශිකා මිස්. ඔන්න ඔය විදිහට ඒ තරගෙත් අපි ඉවර කළා. ඊළඟට තිබුණේ බැලුම් පාස් කිරීම. බැලුම් වලට වතුර පුරවලා බැලුම් පාස් කිරීමේ තරගෙ තමයි තිබුණේ. ඉතින් ඒකෙදිත් අපි බැලුම පිපිරෙනකම්ම තිබුණේ නැහැ. බැලුම් බෝලේ බිමට වැටුණ කෙනාව තරගෙන් අයින් කරලා තමයි ජයග්‍රහණය තේරුවේ. ඔන්න ඔය විදිහට ඒ තරගෙත් අවසන් වුණා. කවුද ඔෆ් කරන්නේ? මෙයා හන්දි. සදිනෝ බලන්න. Battery low. ඉක්මනට ඉවර කරන්න නේද? උෂාරි වෙත ඉවර කරන්න. Sudhir. සංගීත පුටුවගේ තමයි. ඔව්. Ini Kapadia.
තොප්පි තරඟ නම් ඉතින් ටිකක් වෙලා ගිය තරඟයක් වුණා. ඒක ඒ විදිහට ඉවරුණාට පස්සේ ටීම් දෙකකට බෙදලා මේ විදිහට බෝතල් දෙකකට වතුර පුරවන්න තමයි තිබුණේ. අපේ ටීම් එක නම් පරාද වුණා. අනිත් ටීම් එක තමයි ඉතින් ජයග්‍රහණය කරේ. මේ විදිහට බෝතලයට ටර්න් දෙකකට ඇවිල්ලා තමයි අපි වතුර පිරෙව්වේ. ඒකෙන් පස්සේ අවසන් වුණා. වැඩිම වතුර පිරවලා තිබ්බ ටීම් එක තමයි ජයග්‍රහණය කළේ. ඉතින් මෙන්න මේ පැත්තේ ටීම් එක රෙඩ් එක ඇඳන් ඉන්න අයගේ පැත්තේ ටීම් එක තමයි ඉතින් ජයග්‍රහණය කළේ. ඔන්න ඔය විදිහට අපි එළිය පවත්වන්න තිබුණ තරඟ ටික ඔය විදිහට පවත්වලා අවසන් වුණා. ඊට පස්සේ අපි පැවැත්වුවේ ඔෆිස් එක ඇතුලේ හොඳම හිනාව, හොඳම ඇඳීම, ඒ වගේම අවුරුදු කුමාර තේරීමක් තිබුණා. ඉතින් ඒ ටිකත් බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හොඳම ඇඳීම, හොඳම හිනාව ඔය විදිහට අවසන් වුණාට පස්සේ ඊළඟට අපි පැවැත්වුවේ අවුරුදු කුමාරි තේරීමේ තරඟය. ඇත්තටම මේ දේවල් ලොකුවට අපි සංවිධානය කරලා තිබුණේ නැහැ. ඒ වුණාට අවසානයේදී අපි හැමෝටම හිතෙන අපි මේක තව හොඳට සංවිධානය කරලා තිබුණා නම් හරිම විනෝදයි නේද කියලා. කොහොම හරි ඔන්න අවුරුදු කුමාරි තරගෙත් ඔන්න ඒ විදිහට පැවැත්තුවා. ක්ෂණිකව ඒ වෙලාවේ තමයි කට්ටිය ඉදිරිපත් වුණේ. ඇත්තටම මම එහෙමත් තරගෙට ඉදිරිපත් වුණා. හැබැයි බලෙන්ම තමයි ඉදිරිපත් වුණේ. බලන්නක අවසාන වෙනකම් මොකද වුනේ කියලා. කතා කරන ඔය ඇස් දෙක අලුන්දිරක් මැව්වයි පිචි පිචියට ගී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුන්දිරක් මැව්වයි අයියන්ගේ හිතත් කරනකී කතාර දුනයි පායි පානු දුනයි නසිමං ගොනම් නැතිවයි අයියන්ගේ හිතත් කරනකී කතාර දුනයි පායි පානු දුනයි නසිමං ගොනම් නැතිවයි රූවරුණා පද බඳනා සිත සනසා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි රූවරුණා පද බඳනා සිත සනහා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි අහස්ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන මුල දිගු ගමනක් යන්නයි අහස්ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන මුල දිගු ගමනක් යන්නයි
අවුරුදු කුමාරියෝ ටික තේරුණා. ඉතින් මැද්දෙම ඉන්නේ මම තමයි මේ සැරේ LAC අවුරුදු කුමාරිය විදියට තේරුණේ. එතකොට මගේ වම් අත පැත්තේ ඉන්න මිස් තමයි දෙවෙනි ස්ථානයේ උනේ. මගේ දකුණු අත පැත්තේ ඉන්න මිස් තමයි දෙවෙනි ස්ථානයේ උනේ. ඔන්න ඔය විදියට අවුරුදු කුමාරියෝ ටික තේරුණා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ හැම දෙයක්ම අපි පැවැත්වුවේ විනෝදය සඳහා පමණයි. ඉතින් හැමෝම එක්ක එකතු වෙලා hina වෙලා සතුටු වුණ අවුරුදු උත්සවයක් තමයි අපි පැවැත්වුවේ. ඉතින් අවුරුදු කුමාරි තේරීමේ තරගෙත් මේ විදිහට අවසන් වුණාට පස්සේ අපි ඊළඟට පැවැත්වුවේ තෑගි බෙදා දීම. ඉතින් තෑගි බෙදා දීමෙන් අපේ අවුරුදු උත්සවය අවසන් කළා අපි. තව දෙයක් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට කිව්වා බැලුම් පෑගීමේ තරඟෙදී එක්කෙනෙක් වැටුණා. යාට මොකද වුනේ කියලා විස්තරේ මම කියන්නම් කියලා. ඇත්තටම අපි මේ අවුරුදු උත්සවයේ ඉවර වෙලා ගෙදර යනකොට තමයි අපිට දැනගන්න හම්බුනේ එයාගේ අතේ වලලු කර ළඟින් දැන් 3කින්ම ලොකු ඩැමේජ් එකක් වෙලා කියලා. ඉතින් මේ වෙනකොට එයා ඒකට ප්‍රතිකාරات ගන්නවා. මම මේ වීඩියෝ එකේ අවස්ථාවක් කරගන්නවා ඉක්මනටම සුව වෙන්න කියලා. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලත් ඉතින් මේ අලුත් අවුරුදු උත්සවය පවත්වනවා නම් පරිස්සමින් කල්පනාවෙන් පවත්වන්න. අපි හිතන්නේ නැති දේවල් වලදී පොඩි දේවල් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔය විදිහට අපේ LAC අවුරුදු උත්සවය අවසන් වුණා. ඔයාලා හැමෝම මේ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.